උතුම් මහා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ පීඨානුභාවයෙන් සත්‍යානුභාවයෙන් මේ තිබෙනා වූ උතුම් මහා කාళී අම්මට මේ සතුරු පූජාවත් ඒ වගේම උතුම් මහා කාళී අම්මට මේ පූජාව උතුම් මගේ සූර්යයන් දේවතාවුන් වහන්සේට පූජාවත් උතුම් මගේ කඩවරප්පච්චිට මේ පුද පූජාවත් පූජා කරලා ඒ වගේම මේ දරුවා නීතිමය ප්‍රශ්න වලට යොමු මොහොතේදී මේ දරුවා මේ ස්ථානෙට මාස පුතේ කොහොමද පුතේ මාස 10යි මාස 10කුත් දවස් 9ක් හිටියා. අප ගන්න බැරුව ඉතින් අප ගන්න බැරුව තමයි හිටියේ. ඉතින් මේ ස්ථානට අද මේ විදිහට සතුරු පූජාවක් අරගෙන මේ දෙවලට ආවා. ඉතින් මේ දෙවලේ සත්‍යානුභාවයෙන් කිසිම පඬුරක් නැතුව මේ සූණියන් අප්පච්චිට බාර කර අප්පච්චි මේ දරුවා ඉක්මනින්ම මේ දෙවලට ගෙන එන්න මේ දරුවා ගේ අතින් පූජා වට්ටියක් දීලා මේ ස්ථානට මේ දරුවත් එක්කම මේ විදිහට එනවා පුතේ. අපි පොණ්ඩකට ගහලා මම දවස් කීයකින් පුතේ දරුවට එළියට ආගත්තේ සති 2යි 27 තිබුණේ මෙයාගෙන යනවා සති 2යි. ඉතින් අප්පච්චිගේ පිහිට පතාගෙන ආපු දරුවෙට කවදාකවත් වරදින්නේ නැහැ. මොකද වන්දනාකාරී හිටියේ. ඉතින් නමුත් මේ ස්ථානට මාස 10ක දවස් 9කට කිසිම මොහොතක අප ලැබිලම නැති මොහොතක මෙතන පණ්ඩේ බලෙන් අද එළියට ඇවිල්ලා මේ සතුට පූජාවල් දෙනවා. ඉතින් මොකද මේ පූජාව වලටවත් මෙච්චරයි කියලා කියලා නැහැ. ඔව් ඇත්ත. ආපුතේ ඒව දෙයක් කිව්වේ නැහැ පුතා එන්න මණ්ඩුරක්කට ගහන්න මේ එයාව එළියට අරන් දෙන්නම් මම කෙනෙක් තමයි අම්මා මට කිව්වේ. බය වෙන්න එපා චුට්ටක්වත්. එයා මම මේ දිනෙට එළියට අරන් දෙනවා කිව්වා. අනිත් කවුරුත් මෙගුවා මම තව දේවාල වල ගියා. ගියාට පස්සේ ගියා මෙයා කොහොමදවත් ගන්න බෑ. තව මාස 5ක් ඇතුළේ ඉන්න වෙනවා කිව්වා. ඊට පස්සේ තමයි මම අම්මා ගාවට ආවසේ අම්මා බය වෙන්න එපා චුට්ටක්වත් අනිවාර්යෙන්ම මෙයාට නිදහස ලැබෙනවා අරන් දෙනවා කියන්නේ. ඒ හාස් කමෙන් උතුම් අප්පච්චිගේ පිහිටෙන් උතුම් මගේ කඩවර අප්පච්චිගේ පිහිට ආනුභාවයෙන් සූර්යයන් අප්පච්චිගේ මහා කාලී අම්මගේ පූජාවේ අනුහසේ බලයෙන් මේ පුංචි පණ්ඩුරක් තියලා මේ විදිහට මිනිසුන්ට පිහිටවන මේ ලක්මිනී ගුරුමෑණියන්ගේ සුව මැතුර ඉතින් තව තවත් දරුවන්ට සිත සාන්තියක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පඳුර නෙමේ මුදල නෙමේ අපිට කෙනෙක්ට සුවපත් කරන්න පුළුවන් නම් කෙනෙක්ගේ ජීවිතයක් ආලෝකමත් කරන්න පුළුවන් නම් දුකෙන් පෙළෙන කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන් නම් ඉතින් දෙවියන්ට පණ්ඩුරක් ගෙට ගහන එක මහ ලොකු දෙයක් නෙමේ. ඉල්ලා සින්න එක මහ ලොකු දෙයක් නෙමේ. කටින් ඉල්ලන දේ යම් පිහිටක් තියෙනවා නම් ඒ කෙනා එළියට එන්න පුළුවන් නම් ඒ කෙනාත් ආසා එළියට ඇවිල්ලා හැමෝත් එක්කම සතුටෙන් ඉන්න. ඉතින් කාගේ අතුනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් උතුම් වූ සර්වදේව මණ්ඩලයේ පිහිට ආනුභාවයෙන් ඒ දරුවාට කිසි මොහොතක ඇස්වහ කටවහ කණවිනියක් කොඩිවිනියක් බන්ධනයක් නොවේවා. ඒ වගේම මේ වීඩියෝස් තරමන හැමෝම ප්‍රාර්ථනා කරන්න හැමෝගෙම ජීවිත ලස්සන වේවා. කිසිම කෙනෙක් තරහටවත් කිසිම දෙයක් කරන්න එපා. කෙනෙක්ට කොඩිවිනියක් කරන්න එපා. තරහට නිନ୍ଦා අපහාස කරන්න එපා. කොඩිවින කරන්න එපා. තර්ජනාත්මක දේවල් කරන්න එපා. මොකද දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නේ. ඉතින් හැමෝටම දේව ආශිර්වාදයේ දේව පීඨ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාදින් ගැසුවා වූ පණ්ඩුරාද මොහොතේදී නිදහස් කරන්නා මොහොතේදී ඔටි සූර්යයන් දේවතාවුන් වහන්සේගේ පීඨෙන් ඔබ වහන්සේට බාර කරුවා මොහොතේදී සති දෙකක් ඇතුළත මේ දරුවා නිදහස් කොට ආපු මොහොතේදී මේ ගලවන්නා පණ්ඩුරේ බලෙන්ද වහන්සේගේ පීඨ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු. දුරු කර මේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් වේවා දේව ආශිර්වාදයේ දේව පීඨ දේව රැකවරණය ලැබේවා. ඔබ වහන්සේලාගේ අනුහසින් අනුභවයෙන් මාස 10කුත් ඒ වගේම දින 9ක් වෙලා මේ දරුවා මේ ස්ථානට ඇවිල්ලා පුද පූජා දීලා උතුම් මගේ දෙවිදුනේ ඔබ වහන්සේගේ පිටේ මේ දරුවාට ඉදිරියේදී කරදර බාධක තිබෙනවා නම් අපල උපද්‍රාන්ධකාර තිබෙනවා නම් ඒ වගේම රිය අනුතුරු මාලාවල් තිබෙනවා නම් ඒ වගේම කරදර මාලාවල් තිබෙනවා නම් ඒ සියලුම දේවල් නිදහස් කර මේ දරුවාව ආරක්ෂා කරන් දේව ආශිර්වාදයෙන් යහපත් ලෙස ජීවත් වෙන්න දෙවියන්ගේ දේව බැල්ම ලැබේවා. දෙවියන්ගේ දේව බැල්ම ලැබේවා. පෙරපින් මතු වේවා. සියලුම දේව ශක්තිය ලැබේවා. යන්නව ගමනාන්තය සාර්ථක වේවා. ඇස්වා කටවක් නොවේවා. කිරිකල හතක් උතුරන්නාක් මේ මුළු පවුලට කිරීති රේවා.